I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy, and silently it could build and build. මම මේ ඉන්නේ සුද්දා ගල විදපු තැන. මේ මට පිටිපස්සෙන් තියෙන්නේ සුද්දා විදපු ගල. ඉතින් අපේ අද කතාව මේ සුද්දා ගල විදපු ඉතිහාසය. ඇත්තටම සුදු ජාතිකයින්ට මේ වගේ නිර්මාණයක් කරන්න සිද්ධ වෙන්නේ මේ මට ඉස්සරහින් තියෙන කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඉදි කිරීමේදී. මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන්න මූලික හේතුව වෙන්නේ ඉස්සර කොළඹ ඉඳලා නුවරට එන්න තිබුණේ හරි අමාරු ගමන් මාර්ගයක්. කැලණි වැලි නිම්නය හරහා රුවන්වැල්ලට, එතනින් මාවය නිම්නය හරහා ගම්පල ඔන්නෝයි කියන දුර බැහැර ප්‍රදේශ වලින් ගමන් කරලා තමයි නුවරට එන්න වෙන්නේ. මේක හරි අමාරු වෙනවා. ඒත් එක්කම 1818 කැරල්ලේදී සුදු ජාතිකයින්ට කදින්ම දැනෙනවා නුවරට එන්න තියෙන කෙටිම මාර්ගයක් අවශ්‍යයි කියලා. ඉතින් මේ කාරණා සියල්ල මූලික කරගෙන තමයි මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන්න පටන් ගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපිට පිටිපස්සෙන් තියෙන ගල විදින්න සිද්ධ වෙන්නේ සුද්දට. ඉතින් මේ කතාව ගොඩනගන්නේ මෙන්න මෙහෙමයි. 1820 දී කොළඹ නුවර මෙන්න මේ මාර්ගය හදන්න සුද්දා තීරණය කරනවා. මේකේ වගකීම පවරන්නේ ආණ්ඩුකාර එඩ්වන් බාන්ස්ට. එඩ්වන් බාන්ස් මේ කාර්ය බාර දෙනවා රාජකීය ඉංජිනේරු ස්කිනර්ට. ස්කිනර්ට බාර දුන්නට මේ කාර්යයේ වගකීම කරමතට ගන්නේ ඔයාලා අපි හැමෝම දන්න කැප්ටන් ඩෝසන්. කැප්ටන් ඩෝසන් සී කරලා මේක කිලෝමීටරයක් උඩින් කුල්ලකින් ඉදි කරලා තියෙනවා. අපි ඒ ගැන වෙන දවසක් කතා කරමු. ඉතින් මේ කැප්ටන් ඩෝසන්ගේ සම්පූර්ණ නම තමයි විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන්. ඉතින් මේ කැප්ටන් ඩෝසන් මූලික වෙලා මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන්න 1820 පටන් ගන්නවා. මේක අදියර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි අදියර කොළඹ ඉඳලා අඹේපුස්සට. දෙවෙනි අදියර අඹේපුස්සේ ඉඳලා අඩුගන්නාව දක්වා. මේ කතාවේදී අමාරුම කාර්යය වෙන්නේ මෙන්න මේ දෙවෙනි අදියර. මොකද කඩුගන්නාව දුර්ගය හරහා නුවරට මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන එක හිතන තරම් ලේසි උනේ නැහැ. ස්වභාවික උවදුරු, සතාසීපාවන්ගේ උවදුරු, සර්පය, මොකද මේක ඝන කැලෑවක්. මේ සියලුම කරදර වාදක මැදින් තමයි මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන්නේ. අපි මේකදී අමතක කරන්න ඕනේ නැති කාරණයක් තමයි මේ මාර්ගය ඉදි කරන්න සම්පූර්ණයෙන්ම කම්කරු දහඩිය මාංශ යොදවන්නේ ශ්‍රී ලාංකික මිනිස්සු. ඔවුන් තමන්ගේ ජීවිත බවක් කැප කරනවා මේ මාර්ගය ඉදි කරන්න. ඉතින් 1820 දී පටන්ගෙන මෙහෙම ක්‍රමයෙන් එන මේ කොළඹ නුවර මාර්ගය 1828 වෙනකොට මං දැන් මේ ඉන්න ස්ථානෙට එනවා. ඒ කියන්නේ සුද්දා ගල විදපු තැනට එනවා. ඒ කාලේ මේක ඉතා විශාල පර්වතයක්. මේ සම්පූර්ණ ප්‍රදේශයේම මේ හරින් වැහිලා තියෙනවා. ඉතින් සුද්දට සිද්ධ වෙනවා මෙතනින් උදහට මේ මාර්ගය ගෙනියන්න. එකල ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂයෙන් කන්දොඩරට හිටපු සිංහලයන්ගේ අදහසක් තිබිලා තියෙනවා කවදා හරි සුද්දා මේ ගල විදිනකම් නුවරට එන්න නම් හම්බෙන්නේ නැහැ උඩට රාජධානිය ආරක්ෂිතයි කියලා. හැබැයි කොහොම හරි සුද්දා මේ ගල විදිනවා. මේක අනිත් කාරණේ තමයි ඉංග්‍රීසීන්ගේ ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා ඔවුන් මේ ගල විදපු එක මහත් ප්‍රීතියෙන් සහ ආශ්වාදයකින් සහ ලොකු ජයග්‍රහණයක් විදිහට මේක සැමරුවා කියලා. මේකෙදී මේ ගල මේ විදිහට සිදුරු කරලා මෙතනින් දුංගියක් නිර්මාණය කරලා පාර හදන්න කාරණා දෙකක් මූලික වෙනවා. එකක් තමයි කෙසේ හෝ නුවරට යා යුතුය. දෙවෙනි කාරණේ තමයි සුදු ජාතිකයින් මේ මාර්ගය ඉදිකිරීමේදී පරිසර ස්වභාව සෞන්දර්යය ගැන ගොඩක් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ කඩුගන්නා ප්‍රදේශයෙන් උඩහට එනකොට දකුණු අත පැත්තෙන් පල්ලෙහා ප්‍රදේශ පේනවා නිම්නයන් සහ කඳු. මේ සබරගම කඳු පන්තිය තමයි පේන්නේ.
ඒ යටින් තියෙන කෑගල දිස්ත්‍රික්ක රායත් වෙන නිම්නයන්. ඔයාලට බලා ගන්න පුළුවන් බතලේගල කන්ද, දෙවනගල, අම්බුලුවා කන්ද වගේ හරි ලස්සන ස්වභාවික පරිසර පද්ධතියක්. ඉතින් මේවා බලාගෙන මේ උඩට එන ගමනේදී සුද්දට 828 දී හම්බෙනවා මෙන්න මේ බාධකේ. ඉතින් සුද්දා මේ බාධකේ සිදුරු කරලා උඩහට කොළඹ පාර ගෙනියන්න තීරණය කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කඩුගන්නාවේ ගල විදපු තැන නිර්මාණය වෙන්නේ. ඉතින් 1828 1830 කියන වසර දෙක ඇතුලේ තමයි මේ ගල විදින්නේ. ඉතින් හිතන්න මෙවැනි ගලක් සිදුරු කරලා මෙතනින් උඩහට පාර ගෙනියන්න අවුරුදු දෙකක් ගත වෙනවා සුද්දට. මේ කොළඹ නුවර මාර්ගය ඉදි කරන කාරණේදී ගොඩක්ම අමාරු වෙන සහ වැඩිම කාලයක් ගත වෙන්නේ මෙන්න මේ මම ඉන්න ගල විදපු ස්ථානයේද. 1820 ආරම්භ කරන මේ කොළඹ නුවර පාර 1832 දක්වා යනවා. වසර 12ක කාලයකින් පස්සේ තමයි මේ මාර්ගය ඉදිකිරීම අවසන් වෙන්නේ. හැබැයි මේකට උර දුන්නු කැප්ටන් ඩෝසන්ද මේ මාර්ගය අවසන් වෙනකන් ජීවත් වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ. 1829 දී කැප්ටන් ඩෝසන් කොළඹදී මේ යනවා. ඊට පස්සේ තමයි ඔහු තී කරලා මේ මම කියපු ඉහළ ප්‍රදේශයේ මුහුණක් ඉදි කරන්නේ. ඉතින් මේ ස්ථානයේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1600ක් උසින් තියෙනවා. ඉතින් අද වෙනකොට මේක ශ්‍රී ලංකාවේ රජය විසින් සංරක්ෂණය කරලා පරිපාලනය කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඔබට තියෙන වටපිටාවේ මේ තියෙන වටපිටාව හරි ලස්සන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින්. මොකද මේක වටින සම්පතක්. අද වෙනකොට මේ කඩුගන්නාවේ ගල විදපු තැන ගල හරහා කිසිම වාහනයක් ධාවනය වෙන්නේ නැහැ. 1980 වෙනකන් මේ බිංගය ඇතුලෙන් සියලුම රට වාහන ධාවනය වුණා. හැබැයි 1980 දී කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ ගල වටෙන් පාරක් ඉදි කරලා නුවරට යන්න වෙනම විකල්ප මාර්ගයක් ඉදි කරනවා. ඒත් එක්කම මේ බිංගය හරහා යන ගමන් සීමා සහිත වෙනවා. ඒකට හේතුව තමයි මේ බිංගය ගොඩක් උස නැහැ. මේකේ උස වාහන වලට ගමන් කරන්න අමාරුයි. ඉතින් ඕක තමයි මේ ගල විදපු තැන කෙටි ඉතිහාසය. සුද්දට ගල විදින්න සිද්ධ වෙන්නේ සුද්දගේ එක්තරා අභියෝගයක් ජය ගන්න. ඉතින් අපි ගලගාවට ගිහිල්ලා මේ කාරණේ ඉතුරු ටික කතා කරලා බලමු කොහොමද මේ ගල විදලා තියෙන්නේ කියලා. ඔබට පේනවද මේ අලුතින් නිදි කරලා තියෙන ශක්තිමත් විත්තිය? මොකද 2016 වසර සිද්ධ වුණු නායම් සහ පාර්ශ්වික තත්ත්වයන් හේතුවෙන් මේක ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාවේ රජය පියවර ගන්නවා. ඉතින් මොකද නැත්තම් මේ කඩුගන්නාවේ ගල කඩා වැටීමේ අවදානමක් තිබුණා. ලොකු ව්‍යාපෘතියක් විදිහට මේක සැලසුම් කරලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට මේ වටෙන්ම ගල් බැමි යොදලා මේ කඩුගන්නාවේ සුද්දා විදපු ගල ශ්‍රී ලාංකීය රජය විසින් ආරක්ෂා කරන්න පියවර අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේකේ මෙතන පුවරුවක් සඳහන් වෙනවා. ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා නම් මේක කියවලා ඇති. මේකේ තියෙන අදහස බලන්න. කොළඹ නුවර මාර්ගයේ ඉදිකිරීම භාරව කටයුතු කර ඇති ඉංග්‍රීසි ජාතික ඉංජිනේරු කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් විසින් ස්වභාවික චමත්කාරයට හානි නොවන පරිදි මෙම අපූර්ව නිර්මාණය වර්ෂ 1828 1830 පමණ නිම කර ඇති වගයි කියලා මෙන්න මේ ගල්පූරිය සඳහන් වෙනවා. මේක අයිතිය තියෙන්නේ දැන් කඩුගන්නාව නගර සභාවට. ඉතින් මේක හරි අපූර්ව චමත්කාර නිර්මාණයක්. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඉති මේක දැකලත් ඇති මීට කලින්. හැබැයි මේක ඉතිහාසය ගැන ඔයාලා දන්නවද? ඒක ගැන තමයි අද අපි කතා කරේ. ඉතින් මේ විදිහට දෙපැත්තෙන්ම බැරියර් යොදලා මේ කඩුගන්නාවේ ගල විදපු ස්ථානයේ අද වෙනකොට රථවාහන සඳහා සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තියෙන තවත් හරි අපූර්ව ලස්සන නිර්මාණයක්.